අපේ channel එකත් එක්ක එකතු වුණ ඔයාලා හැමෝටම සුබ දවසක්. අද චොක්ලට් කේක් එකක් තමයි හදන්නේ. මුලින්ම බලමු මොනවද ගන්නෙ. බටර් 250ක්, සීනි කුඩු කැල්ල ගත්තා ග්‍රෑම් 250ක්. ඒ වගේම තමයි අපිට බිත්තර 5ක් ඕනේ ග්‍රෑම් 250ක ප්‍රමාණයට. චොක්ලට් කුඩු ග්‍රෑම් 30ක්, පාන් පිටි අරගෙන තියෙනවා ග්‍රෑම් 200ක්. ඒ වගේම අපි එකට එකතු කරනවා කෝන් පිටි ග්‍රෑම් 20ක් සහ බේකින් පවුඩර්, බේකින් සෝඩා හැඳි භාගය බැගින්, ඒ වගේම කිරි පිටි මේස හැඳි දෙකක් දාලා කිරි පිටි දිය කරලා ගන්න පුළුවන් අපිට. උකු කිරි ස්වල්පයක් අවශ්‍යයි. අපි බලමු දැන් මේක කොහොමද හදන්නේ. මුලින්ම බටර් ටිකක් කුඩු කරගත් සීනි ටිකක් දාලා අපි බීට් කරගන්නවා. හොඳට බීට් වෙන්න ඕනේ. ස්මූති ගතිය එනකන් මේක හොඳටම අපි බීට් කරනවා. මුලින්ම බටර් ටිකක් බීට් වෙන්න ඇරලා ඊළඟට අපි සීනිත් සමගම මේ බටර් ටික හොඳින් බීට් කරනවා. හොඳ දැන් තියෙනවා. විනාඩි 3-4ක් බීට් වුණාට පස්සේ බටර් සහ සීනි එකතු වෙලා හොඳින් බීට් කරලා තියෙනවා. මේ විදිහට අපිට හොඳට සීනි කුඩු වෙනවා. සීනි කැටි අපිට සහලෙන්නේ නැති වෙනවා. බටර් අපේ කේක් එකේ බටර් සමග මිශ්‍ර වෙලා හොඳ සොෆ්ට් එකක් හැදෙන්නේ. ඊළඟට අපි බිත්තර එකින් එක එකතු කරනවා. බිත්තර එකින් එක එකතු කරලා බීට් කරගන්නවා. බීටරේ මුලින් දෙමු ප්‍රමාණයේ වේගයට වඩා වේගය පොඩක් අඩු කරලා තමයි අපි බීට් කරන්න ඕනේ. බිත්තර දැම්මට පස්සේ ඔන්න දැන් හොඳින් බීට් වෙලා බිත්තර පහම දාලා බීට් කරලා ඉවරයි. දැන් තෙත ගතිය හොඳට තියෙනවා කේක් එකේ. මුලින් අපි සීනි, බටර් සහ බිත්තර දැන් මේ තුනම කවලම් කරලා අවසන්. ඊළඟට මම වැනිලා හැඳි තේ හැටි එකමාරක් විතර දානවා. ඒකත් බීට් කරලා අරගෙන අපිට චොකලට් පවුඩර්, පාන් පිටි, බේකින් සෝඩා සහ බේකින් පවුඩර් එකතු කරලා ඒ ටික කවලම් කරලා අපි පෙනේරෙන් හලාගෙන තමයි අපේ මිශ්‍රණයට එකතු කරගන්නේ. මේ කේක් එක හදද්දී මම බීටරෙමයි භාවිතා කරන්නේ. අපිට පුළුවන් හැන්දකින් නැත්නම් විස්ක් එකකින් ආධාරයෙන් මේක කවලම් කරගන්න. නමුත් මේකෙදී බීට් කරනවා අපි බීටරේ ආධාරයෙන්ම මේ විදිහට හොඳට චොකලට් පවුඩර් එක සහ පාන් පිටි මිශ්‍රණය හොඳට කවලම් වෙනතුරු බීට් කරගන්න ඕනේ. මේ තියෙන්නේ අපිට පේනවා හරි ස්මූති ගතියක්. හොඳින් ඔක්කොම කවලම් වෙලා තියෙනවා. මේ විදිහට හොඳට බීට් කරාම තමයි බටර් එකේ තියෙන සොෆ්ට් එක හොඳ කවලම් වෙලා රසවත් බව එන්නේ. දැන් ඊළඟට අපිට මේ චොකලට් පවුඩර් දානකොට පොඩ්ඩක් ඝන ගතිය වැඩි වෙනවා කේක් වල. ඒක නිසා ඒකේ සොෆ්ට් එක රඳා පවතින කිරි මේස හැඳි 2-3ක් විතර අපිට එකතු කරගන්න පුළුවන්. එකතු කරලා නැවත බීට් කරනවා. ඒ බීට් කරලා අවසන් වෙද්දී ඔබට පේනවා හොඳට බීට් වුණ මිශ්‍රණයක් තමයි අපි ළඟ තියෙන්නේ. මේ තියෙන්නේ මිශ්‍රණය. දැන් අපිට දියාරු ගතියක් තියෙනවා ටිකක්. මොකද චොක්ලට් කේක් එකක් oven එකේ අපි බේක් වෙලා ගන්නකොට ටිකක් ඝන ගතිය එනවා. ඒක නිසා දියාරු ගතිය තියෙන්න ඕනේ. දැන් මේ මං තැටියක් සූදානම් කරගත්ත බටර් ගාලා බේකින් පේපර්ස් දාලා ඒකට අපි හදාගත් මිශ්‍රණය දාලා අපේ තැටිය දෙතුන් පාරක් තට්ටු කරනවා. මොකද වායු බුබුලු තියෙන ඒවා ඉවත් වෙන්න තමයි මේ විදියට තට්ටු කරලා ගන්නෙ. දැන් අපිට පුළුවන් මේ කේක් එක oven එකට දාන්න. සෙල්සියස් අංශක 175 විනාඩි
10ක් මුලින් oven එක රත් කරලා ගන්නෙ. ඊළඟට අපි විනාඩි 35ක් ප්‍රමාණය oven එකේ කේක් එක දාලා ගන්නවා. බේක් වෙන්න ඇරලා මේ තියෙන්නේ ඉන්පසු. ගත් කේක් එක ඔන්න බලන්න හොඳින් බේක් වෙලා තියෙනවා. ඔබට පේනවා soft එක තියෙනවා. ඒ වගේම තමයි මුලින්ම තියෙන මේ කේක් කෑල්ලක් අපල බැලුවේ රස්නේ සුවඳයි රසයි හැමදේම රසට තියෙනවා කේක් එක. ඔබට පුළුවන් මේ වගේ රසවත් චොක්ලට් කේක් එකක් හදලා බලන්න. බලන්න ගෙදරදීත් හදා බලලා මේ වගේ ලස්සනට කේක් එක හොඳින් කැපෙනවා. හදලා ගන්න පුළුවන්. soft එක තියෙනවා. හරිම රසවත්. තවත් දවසක හමු වෙමු. රසවත් ආහාරයක් සමගින්. ස්තුතියි ඔයාලා ඔක්කොටම. බලන්න මගේ channel එක subscribe කරන්න. එකතු වෙන්න විවිධ ආහාරයන් සමගින්.